එඩිට් කරගන්න ලේසි විදිහේ වීඩියෝ එකක් කරගමු ළමයි නැත්තම් මේක ජීවිතේට මම කරන්නේම නැහැ. එළියට එන්නේ නැහැ. ගිය අවුරුද්දේ ලංකාවට ගිහිල්ලා ඇවිල්ලා තාම මාස කිහිපයක් ගත වුණේ අපි දෙන්න ආයෙම යනවා 2026 පටන් ගද්දිම ඉතින් මේ vlog එකේ දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි යමු ලංකාවට. කොහොම හරි කරලා දාමු. මේ කොහෙද ඉන්නේ දැන්? අපි දැන් ඉන්නේ මිලාන් වල. මිලාන් වල දැන් අපි 2025 වර්ෂේ නෑ පසුව 2026 පටන් ගද්දිම යනවා. අන්තිම පාර ලංකාවට යද්දී අපි දෙන මාර හදිසිය දුවගෙන ආව එයාපෝට් එකට ටිකක් වෙලා ගිහිල්ලා තිබුණේ. ඉතින් මේ පාර අපි දෙන්න ටිකක් හරියට වෙලාවට ඇවිල්ලා තිබුණ නිසා ඩියුටි ෆ්‍රී එකෙත් ඇවිදින්න වෙලාවක් ලැබුණා. ඉතින් මට සමහර මේකප් ප්‍රොඩක්ට්ස් ගන්න මම අන්තිම මොහොතේ ගත්තේ. මට හිතෙනවා මම මෙතන මෙච්චර දේවල් තියෙනවා කියලා මට මතක තිබ්බනම් මට මෙතෙන්ට වෙවිලා ගන්න තිබුණා කියලා. හැබැයි ඉතින් මම මෙතනින් ගන්නවා කියලා හිතාගෙන කලින් අරගෙන ආවේ නැත්තම් මට ටයිම් එක මදි වෙන්නත් තිබුණා. ඒක නිසා මම හිතන්නේ එන්න කලින් හැමදේම හරියටම ලෑස්ති කරගෙන ඉන්න එක හොඳයි. ඊට පස්සේ වැඩිපුර shopping කරන්න ආස නම් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගේ අත්‍යවශ්‍යම දේවල් මට හිතෙනවා මේම last minute ගන්න ඉන්න එක එච්චර හොඳ නැහැ කියලා. දැන් බලන්න එපා අරගෙන ඉවරයි. ආසම බ්‍රෑන්ඩ් එක. තිනගලගේ signature collection එක on private collection එකේ අලුත්ම perfume එකක් ගත්තා. මම ඇත්තටම perfumes මේ දවස්වල ගොඩාරියක් ගත්තා අපි දෙන්නම. මම හිතන්නේ එකක්වත් පෙන්නලා නැහැ. දැන් අපි තවත් ඇවිදගෙන යමු. මම ඉතින් කොච්චර hand bag එක ලෑස්ති කරගත්තත් අන්තිමට පේනවනේ කවුද ගෙනියන්නේ කියලා. මම ඉතින් හරි නිදහසේ යනවා. එයා ඉතින් ඔක්කොම බර දේවල් ටික ගන්න. ඒක ඉච්චර බර නෑ. හැබැයි ඉතින් මට ඒකත් නෑ කියලාට මම තවත් සැහැල්ලුවෙන් යනවා. තව ඉතින් චූටි වෙලාවයි මේ ඇවිදින්න තියෙන්නේ. ඊට පස්සේ කෙලින්ම පියාසර කරන්න තමයි තියෙන්නේ. Armani? Yeah. Armani and Rehas. හිතන්නේ යාගේ දෙක පෙවුන්නේ නැහැ මේ වීඩියෝ එකේ. Welcome on board Emirates. හරි දැන් අපි ඇවිල්ලා ඉන්නේ finally ලංකාවට යන්න. තව ටිකකින් take off කරනවා. එහෙනම් අපි පටන් ගමු අපේ ලංකාවට යන ගමන. දැන් එකපාරට මෙහෙම ඉඳගත්තාම එක එක දේවල් හිතෙන්න ගන්නවා. දැන් මට නම් සාමාන්‍යයෙන් තියෙන හැමදේම ගත්තද මොන හරි අමතක වුණාද ඒ වගේ හිතනවා. හැබැයි ඒකේ විනාඩි 2-3කින් වගේ නැති වෙනවා. දැන් අපිට අපේ පළවෙනි මීල් එක ආවා. මම හිතන්නේ වැඩි වෙලාවක් ගියේ නෑ. මොකද අපි රෑ තමයි ෆ්ලයි කරන්නේ. මම ලංකාවේ සිංහල මූවි එකක් දාගත්තා. හැබැයි මට ඒක පාරක්වත් බලන්න ඕනේ නෑ. හැම වෙලාවෙම නින්ද ගියා. මම දෙපාරක් විතර ප්ලේ කරා. මට ඒ දෙපාරම බලන්න ඕනේ නෑ. Working man. Tenemos que filmar tu amo. El vero content creator say tu. Pepsi. I got the meal with chicken. It was a mango juice order කරා. මගේ එකේ පාස්තා එක තියෙනවා. ඒක pesto and tomato sauce දෙකම තියෙනවා. pesto එක mix කරලා ඊට පස්සේ tomato sauce එක තියෙනවා. chicken එකක් තියෙනවා grilled chicken එක. මාර්ම රසයි. ඊට පස්සේ ඉතින් bread snacks අනිත් ඔක්කොම තියෙනවා. ඊට පස්සේ අපි දෙන්න වෙන වෙනම ගත්තේ. ඊට පස්සේ තියෙනවා beef එක with veggies and mashed potatoes එක. දෙකම රසයි. දෙකම අර fresh රසක් තියෙනවා. potato salad එකක් තිබුණා with cabbage එක මාර රසයි. ඒකේ මාර්ම sauce එකක් තියෙනවා රස. bread එක ඔක්කොම තියෙනවා. ඊට පස්සේ cheese cake එක තියෙනවා dessert එක විදියට. ඔක්කොම රසයි. ඇත්තටම රසයි. අය කීයක්ද කියලා හරියට මතක නෑ. හැබැයි අපි ඩුබායි වලට ලෑන්ඩ් කරා. කොහොමද ඉතින් මහන්සි ටිකක් මහන්සි වුණාට මේ පාර නම් පොඩ්ඩක්වත් මට කම්ප්ලේන් කරන්න දෙයක් නෑ. මොකද අපි ඩුබායි එයාපෝට් එකේ නැවතිලා තමයි මේ පාර ලංකාවට යන්නේ.
කියන්නේ wash දාලා refresh වෙලා නිදියලා හැමදේම කරලා තමයි පැය ගාණක් ඉඳලා තමයි යන්නේ. ඉතින් already book කරලා තියෙන hotel එක. දැන් අපිව ගන්න කෙනෙක් එනවා. අපිට ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන wash දාලා නාලා නිදියලා ලංකාවට යන්න පුළුවන්. මාරම ෂෝක් එක. මම ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ආසාවෙන් බලන් ඉන්නවා. හොටෙල් එකේ සම්පූර්ණ විස්තර room tour ඔක්කොම මම ඔයගලන්ට අරගෙන එන්න next vlog එකේ. අපි ආව හොටෙල් එකට මං කිව්වත් වගේ මම next vlog එකේ සම්පූර්ණ විස්තර අරගෙන එන්න. wash එකක් දාලා තොයගෙන හොඳට rest කරලා නැගිටලා ආයෙමත් wash දාලා ready වුණා. දැන් තව පැය කිහිපයක් තියෙනවා. ඒකත් ඩියුටි ෆ්‍රී එකේ ඇවිදලා මොනාරි shopping කරලා shopping කරයිද නම් දන්නේ නැහැ. මොනාරි හම්බුණා තාස් දෙයක් ගන්නවා. ඊට පස්සේ යන්නයි තියෙන්නේ. ඊට පස්සේ දන්නේම නැතුව ඩියුටි ෆ්‍රී එකේ ටිකක් ඇවිදිද්දි වෙලාව ගියා. ඊට පස්සේ මැක් එකට ආවා කන්න මීල්ස් දෙකක්වත් කන්න වෙලාවක් නැහැ. බර්ගර්ස් දෙකක් ඕඩර් කරා. මාර ඉක්මනට ඒකත් කන්නවත් වෙලා තියෙයි කියලා හිතුවේ නෑ. වතුර එකක් ගන්න අමුතුුණා. ඒ කියන්නේ මීල්ස් දෙක ගන්න නැති හින්දා වතුර එකක් ගත්තා. ඒකත් ගත්තේ පස්සේ ඒකත් අමතක වෙලා කොහොම හරි විනාඩියට දෙකට කාලා අපි දෙන්න දුවගෙන ගියා. කොච්චර මැක්ඩොනල්ඩ්ස් කෑවත් මම වෙනත් රටකට ගියාම කන්න මාර කැමතියි. එකක් ඒ වගේ පැකේජින් එකේ රටේ විදියට ලියලා තියෙන ඒ අකුරු වලින් ඒවට මම මාර කැමතියි. මට පැකේජින් පිස්සුවක් තියෙන්නේ. ඒක මේකප් විතරක් නෙවෙයි හැම දෙයකම. ඉතින් මේ වගේ බ්‍රෑන්ඩ්ස් වලින් එක එක තැන් වලින් try කරන්න මම කැමතියි. ෆාස්ට් ෆුඩ් ඕනම එකකට. ඉතින් දාස් වතාවක් කෑවා තමන්ගේ ඉන්න රටේ. හැබැයි මේ වගේ රටකින් කද්දී ඒක වෙනම රසක්. එක්ස්පීරියන්ස් එකට මම මාර කැමතියි. ඒක මාර ලොකු දෙයක් නෙවෙනවනට මං හරි කැමතියි. මට තව නගෙට්ස් try කරන්න ආසාවක් තිබුණා. එක දෙයකටවත් වෙලාවක් නැහැ. මට මාර දුකයි මෙතන වතුර මේ බෝතලේ මගේ ළඟ වීඩියෝ එකක්වත් ෆොටෝ එකක්වත් නැහැ. ඒකත් මට මාර අවුල්. මොකද මම ඒකෙත් අර ගහලා තියෙනවනේ ඒගොල්ලෝගේ භාෂාවෙන් ඒවට මම මාර ආසයි. කොහොම හරි ජූස් එකක්වත් ටී එකක්වත් මොකුත් බොන්න වෙලාවක් නැහැ. කොහොම වුණත් අපි දෙන්න හිතුවට වඩා චූටි වෙලාවක් හම්බුණා කන්න. ඒ කාලා අපි දෙන්න ගියා. හැබැයි කියන්න ඕනේ දැන් මේ වෙනකොට නාලා රිෆ්‍රෙෂ් වෙලා මේම ලංකාවට යනවා කියන්නේ සාමාන්‍යයෙන් ඩුබායි ඉඳලා යනවා වගේම තමයි දැනෙන්නේ. ඉටලි ඉඳලාව කියලා දැනෙන්නේ නැහැ. චුට්ටක්වත් මහන්සි නැහැ. මාරම නියමයි. ඒක වෙනස්ම අත්දැකීමක්. මගෙත් පළවෙනි වතාව. ඉතින් නියමයි. මම ආයෙම කරන්න කැමතියි. මේ වෙනකොට ඩුබායි වලට වෙලාව හවස 4:00 වගේ. ලංකාවේ අපි බහින්නේ රෑ 10ට වගේ. ඉතින් ගොඩක් කළුවර වෙලාවක්. ඒක නිසා එළිය ගොඩක් දෙයක් පේන්නේ නැති වෙයි. කොහොම වුණත් ඩුබායි වල නම් ඔයගොල්ලන්ට ලස්සන views ටිකක් මම රෙකෝඩ් කරගත්තා ඔයගොල්ලන්ට පෙන්නන්නම. ඉතින් මේව අනිවාර්යයෙන්ම බලන්න. මොකද මම නම් ගොඩාරියක් ආසයි. ලයිව් දකිද්දි මේවා ගොඩක් ලස්සනයි. හැබැයි මම හිතනවා වීඩියෝස් වලිනුත් ඒ ලස්සන ඒ විදියටම නැතත් කොහොමවත් පේනවා ඇති කියලා. දෙවෙනි මීල් එකේ නම් පොඩි අවුලක් තියෙනවා. ශ්‍රී ලංකන් ෆිෂ් කරි එක රෙඩ් රයිස් කියලා තිබුණා. ඒක ඉවර වෙලා කියලා කිව්වා. ඒක නිසා මේක ඇක්සෙප්ට් කරන්න උනා. හැබැයි පිටිපස්සේ ඉන්න අයට ඊට පස්සේ ඒක ලැබෙනවා මට ඇහුණා. ඉතින් ඒක නිසා ඒක තිබ්බනම් හොඳයි. ඊට පස්සේ මේ ඩෙසර්ට් එක හම්බුණා. ඒක මාර රසයි. අනිත් ස්නැක්ස් ඔක්කොම එක තමයි තිබුණේ. අන්න හැම දෙයකින්ම පස්සේ අපි දෙන්න ලංකාවට ආවා. wow හරිම සතුටුයි. දැන් ඉතින් ලස්සන වැකේෂන් එකක් ගත කරන්න තමයි බලාපොරොත්තුෙන් ඉන්නේ. ඉතින් දැන් බෑග්ස් ටික කලෙක්ට් කරගෙන යන්නයි තියෙන්නේ. දැන් මේ පාරන සිම් එකක්වත් ගන්න නැහැ. අපි දෙන්නගේ ගත්ත දෙකම තියෙනවා. පැමිණීම. පැමිණීම නෙමෙයිද? ඔව් පැමිණීම. ශ්‍රී ලංකාවට. අතන සෙනග පොලේ මේ ඉන්නේ සෙනග. දැන් එතෙන්ට යන්න ඕනේ. අපි ගන්න කවුරුත් එන්නේ නැහැ. අනේ